මේ පාත් එක කරගිලා මෙයාගේ එකතුව 10ට සමානයි. මෙයා 10යි එහෙනම් සමාන්තරගත වෙන මෙයාගේ එකතුවයි 10ට සමානයි. එතකොට මෙතන තියෙන්නේ කවුද? මෙයා කවුද? R B. මෙයා කවුද? R C. අපේ ඉස්සෙල්ලා හන්නේ BR B. ट्रांजिस्टर දීලා නැත්නම් අපිට කෙලින්ම දාගත්ත හැකි. මෙන්න මෙයා කීයද 0.7යි කියලා. එතකොට මෙයාගේ එකතුවයි 10ට සමානයි. එහෙනම් නියුව හැකි VCC සමානයි. කවුද? BRB ධන කවුද? BB E. එතකොට VCC 10යි. BRB ඉතුරු වුණා ධන දශම 7යි. මෙතෙන් දෙනවා BRB සමානයි. මේ මෙහාට එනවා. ඒතකොට කීයද? 9.3යි මොනවාද? මෙයයි. හරි දෙයක් නෑ. එහෙනම් මම කියනවා RC. RC හොයන්න නම් දැනගෙන ඉන්න ඕනේ ඩේටා එකක් තියෙනවා. වෝල්ටීයතාවය දැනගන්න ඕනේ. ධාරාව දැනගන්න ඕනේ. ධාරාව දැනගන්නවා කියන්නේ මෙයාම හොයාගන්න ධාරාව කවුරු වෙනවද? IC වෙනවා. IC හොයාගන්න බලනවා දන්නවද කියලා? ඔව් B50යි නම් IB කියලා තියෙනවා 0.5යි. එහෙනම් මේකේ තේරුම B සමානයි IC බෙදීම IB වෙනවා කියන්නේ මෙයා මේ වගේ මොකද වෙන්නේ කීයද 50 ගුණයක ගුණිතයක්. එහෙනම් IC සමානයි 0.5 මිලිඇම්පියර් වැඩි කිරීම කීයද 50. එහෙනම් මෙතන කරකට මිලිඇම්පියර් 5ක් වෙනවා. 5 25යි මොනවාද මිලිඇම්පියර් කවුද IC. දැන් හදලා ඉවර. IC හෙවුවනම් මෙයා විභවය දැනගන්න ඕනේ. එතකොට මෙතන දීලා තියෙන VC කීයද 2යි කියලා. මෙයා 2යි නම් මෙයාගේ දෙපස වෙන 10 අඩු කවුද? ඒක මට ලියන්න හැකි. VR C සමානයි 10 අඩු කිරීම 2. එහෙනම් VR C සමානයි කීයද 8යි 4. එතකොට දැන් මොකද කරන්නේ? ප්‍රතිරෝධය හොයන්න නම් මොකද නම් RC සමානයි කවුද? VRC බෙදීම IC වෙනවා. එතකොට මෙයා කීයද? 8යි. මෙයා කීයද? මිලියන්ට කීයද? 25යි. එහෙනම් 25 ගුණ කිරීම 10 ඍණ 3. එහෙනම් 8 ගුණිතයක් 10 3 වෙලා මෙතන 25ක් වෙනවා. එහෙනම් මෙතන ගුණ වෙනවා කීයෙන්ද? 8 10යි. 8 10 බෙදෙනවා 25න් කීයද? 320යි. මොනවාද? ඕම්ස්. කවුද? RC. එයා ඔන්න